ඉල්ලීමක් තිබුණා භාග හා දශම කියන පාඩම චුට්ටක් පැහැදිලි කරන්න කියලා. ඒක නිසා අපි අද භාග හා දශම කියන පාඩමේ ශිෂ්‍යත්ව විභාගෙට එන්න පුළුවන් කොටස් ටික පොඩ්ඩක් කතා කරමු. හොඳයි. එහෙනම් අපි මුලින්ම බලමු මොනවද මේ භාග කියන්නේ කියලා. භාග. භාග කියවුවහම භාගයක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි දරුවනේ යටින් තියෙන එක. අපි ඒකට කියනවා හරය කියලා. මේක තමයි හරය. හරයට උඩින් තියෙන්නේ ලවය. මේක ලවය. අපි මේක මතක තියාගන්න හරක පිට උඩ ළමයා කියන කෙටි ක්‍රමය මතක තියාගන්න. එහෙනම් හරය තමයි යටින් තියෙන්නේ, ලවය තමයි උඩින් තියෙන්නේ. එහෙනම් මේ භාග කියවනකොට අපි මුලින්ම කියවන්නේ පුතා හරය. ඊළඟට තමයි ලවය කියවන්නේ. එහෙනම් මේ භාගය කියවන්නේ කොහොමද? 5න් 4ක් කියලා. පැහැදිලිද? මේක 5න් 4. එහෙනම් අපි භාග ටිකක් කියවමු නේද? එහෙනම් මේ මොකද්ද මේ? නමෝටම පුරුදු එක මොකද? 2න් 1. 10න් 7. 8න් 5. පැහැදිලි නේද? එහෙනම් භාගයක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි හරය සහ ලවය. මේක වඩා වෙනස් භාග තියෙනවා. හැබැයි ශිෂ්‍යත්ව විභාගයට අපි මේ කොටස තමයි කතා කරන්නේ. හොඳයි. එතකොට මොකක්ද මේ භාගය කියන්නේ? භාගය. ඒක භාග කියන සංකල්පයේම කොටසක් තමයි. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. ඒ තමයි දරුවනේ මේ භාගය කියනකොට හරියටම අඩක්. ඒ කියන්නේ යම් දෙයකින් හරියටම භාගයක්. උදාහරණයක් විදිහට අපි වෘත්තයක් ගත්තොත් ඒ වෘතයෙන් හරි අඩක් අපි භාගයක් කියලා කියනවා. කොටස් කිහිපයක් ගත්තොත් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මිදිගෙඩි 12ක් කියලා. මිදිගෙඩි 12න් භාගයක් කියලා කියන්නේ එකෙන් හරියටම භාගයක්. ඒ කියන්නේ ගෙඩි 6ක්. පැහැදිලිද? එහෙනම් භාගය කියලා කියන්නේ හරියටම අඩක්. එතකොට භාගය කොහොමද අපි ගණිතයේ සංකේතයක් විදිහට ලියන්නේ? භාගය ලියන්නේ දැන් මෙතන සම්පූර්ණ කොටස් දෙකක් තියෙනවනේ. එහෙනම් හරය 2 දෙකෙන් කීයද? 2න් 1ක්. එහෙනම් ලවය 1. භාගය 2න් 1ක්. පැහැදිලිද? එහෙනම් භාග මේක භාගය. අපි ඊළඟට කතා කරමු අපේ පාඩමේ තවත් වැදගත් කොටසක්. ඒ තමයි දශම කියන පාඩම. දශම. මොනවද මේ දශම කියන්නේ? දශම කියලා කියන්නේ දරුවනේ භාග වගේම තමයි. හැබැයි භාගයක හරයයි ලවයයි තියෙනවනේ. මෙතන එහෙම දෙයක් නැහැ. මෙතනදී දශම තිත කියලා පූර්ණ සංඛ්‍යාවකින් නැත්නම් සම්පූර්ණ එකකින් කොටසක් විදියට පෙන්නනවා. බලන්නකො මේක කියවන විදිය. 0.4 0.4 0.7 මෙන්න මෙහෙම තමයි දරුවනේ දශම කියවන්නේ. මේකෙදි ලවයක් හරයක් නැහැ. හැබැයි දශමයි භාගය ගත්තාම ගොඩාක් සමානකම් තියෙනවා. භාග වලින් කරන්නේ යම් කිසි දෙයකින් කොටසක් වෙන් කරලා පෙන්නන එක. දශම වලින් කරන්නේ සම්පූර්ණ එකකින් කොටස් කීපයක් වෙන් කරලා පෙන්නන එක. හොඳයි. එතකොට කොහොමද මේ දශම කරන්නේ? පුතා දශම කරන්න නම් අපිට 10න් පංගු වලට ගන්න සිද්ධ වෙනවා. එහෙනම් දශම කියලා කියන්නේ 10න් කොටස් කිහිපයක්. යම් රූපයක් හෝ යම් දෙයක් කොටස් 10කට බෙදුවහම ඒකෙන් කොටසක් තමයි දශමයක් විදිහට අපි ගන්න. එහෙනම් දශම ගැන යම් අවබෝධයක් තියෙනවනේ නේද? එහෙනම් අපි බලමු කොහොමද භාග දශම කරන්නේ කියලා. භාග දශම කිරීම. භාග දශම කරනවා. කොහොමද එහෙම කරන්නේ? දැන් අපි භාග දශම කරනකොට දැනගන්න ඕන හොඳම දේ නැත්නම් වැදගත්ම දේ තමයි දශම කියලා කියන්නේ 10න් පංගු වලට. එහෙනම් යම් සංඛ්‍යාවක් දශම කරන්න නම් අපිට 10න් පංගු වලට ගන්න වෙනවා. උදාහරණයක් බලමු මෙහෙම. දැන් මම භාගයක් කියනවා මෙන්න මෙහෙම 10න් 1. මේක දශම කරාම කොහොමද? 10න් 1ක් කියලා කියන්නේ යම් දෙයක් කොටස් 10කට බෙදලා
ඒකෙන් එකක් එක ස්ථානයක්. එහෙනම් අපි මේක දශම කරනවා 0.1. 10න් 1 කියන්නේ 0.1. එතකොට 10න් 2 0.2. 10න් 4 0.4. හරි ලේසි. පැහැදිලිද? එහෙනම් 10න් 5 0.5. 10න් 8 0.8. 10න් 9 0.9. පැහැදිලිද? එහෙනම් හරිම සරලයි. 10න් පංගු වලින් ආවහම දශම කරන විදිය තමයි මේ තියෙන්නේ. මේක තව සරල දෙයක්. මේක තව සරලයි. ගොඩාක් හැමෝම ළමයි මේක දන්නවා. නේද? එහෙනම් විභාගයට આવොත් හරි ලේසි. පැහැදිලිද? එහෙනම් මේක වරදින ළමයින්ට එකපාර දශම කරගන්න බැරි ළමයින්ට තියෙන හොඳම දේ තමයි රූපය නැත්තම් දීලා තියෙන උත්තරේ 10න් පංගු වලට ගන්න. ඒකට භාගයක් විදියට ලියාගත්තාම ඒක දශම කරන එක අපිට ලේසි. ඉතින් එකපාර කරන්න බැරි ළමයි. හොඳයි. දැන් මේ තියෙන්නේ 10න් පංගු වලට දුන්නාමනේ. දැන් අපි ඊළඟට කතා කරන්නේ මේ 10න් පංගු වලට නොදී භාගයක් දුන්නාම ඒ කියන්නේ හරය 10ක් නොවුණු වෙලාවට දැන් මේ ටිකේම හරය 10ක් වෙලා තියෙනවනේ. හැබැයි හරය 10ක් නොවුණු වෙලාවට කොහොමද අපි දශම බවට පත් කරගන්නේ කියලා. හොඳයි දරුවනේ. මෙන්න බලන්නකෝ මම භාග දෙකක් ලියලා තියෙනවා. දැන් අපිට කියනවා මෙන්න මේ 5න් 3 කියන එක දශම කරන්න කියලා. නේද? අපි බලමු කොහොමද කරන්නේ. එකපාරම මේක දශම කරන්න බෑ. හේතුව තමයි දශම කරන්න නම් 10න් පංගුවක් බවට පත් කරගන්න ඕන. දැන් මෙතන තියෙන්නේ 5න් පංගුවක්. ඒ කියන්නේ හරය 5ක්. අපිට ඕන හරය 10ක් කරගන්න. කොහොමද 5 10ක් කරගන්නේ? හරි ලේසියිනේ. 5 10ක් කරගන්න අපිට කරන්න තියෙන්නේ 5 දෙකෙන් ගුණ කරන්න. එහෙනම් 5 දෙකෙන් ගුණ කරාම 10යි. එහෙනම් දරුවනේ මේ යට කොටස දෙකෙන් ගුණ කරාමනේ 10ක් උනේ. එහෙනම් උඩ තුනත් මොකද කරන්නේ? දෙකෙන් ගුණ කරනවා. එහෙනම් 3 2 6යි. ඔන්න දරුවනේ දැන් අපිට 10න් පංගුවක් විදියට ඇවිල්ලා තියෙනවා. උත්තරේ කීයද? 10න් 6. එහෙනම් 5න් 3 දශම කරාම උත්තරේ කීයද? 0.6යි. පැහැදිලිද? අපි මොකද කරේ? 5න් 3 10න් පංගු වලට ගත්තා. එතකොට 5න් 3 කියලා කියන්නේ 10න් 6ක්. එහෙනම් 10න් 6 දශම කරාම 0.6යි. තව එකක් බලමුකෝ. 5න් 2 කොහොමද දශම කරන්නේ? අර විදියමයි අපිට සිද්ධ වෙනවා 5 10ක් කරගන්න. එහෙනම් මේක දෙකෙන් ගුණ කරනවා. යට කොටස දෙකෙන් ගුණ කරපු නිසා උඩ කොටසත් දෙකෙන් ගුණ කරනවා. එහෙනම් දෙවරක් 2 4යි. එහෙනම් පුතා දැන් අපිට ලේසි 10න් 4 කියන්නේ 0.4යි. එහෙනම් පුතේ 5න් 2 දශම කරාම 0.4යි. පැහැදිලිද? හොඳයි. අපි තව එකක් බලමු. හරි දරුවනේ. මෙන්න බලන්නකො මේ ගණන් දෙක. 20න් 6 දශම කරන්න කියලා තියෙනවා. දැන් අපි දන්න දේ තමයි අපි දශම කරන්න නම් 10න් පංගු වලට ගන්න ඕන. නේද? එහෙනම් දැන් මෙතන තියෙන්නේ කීයද? මේ තියෙන්නේ 20න් පංගු වලට. එහෙනම් මේ 20 අපිට සිද්ධ වෙනවා 10ක් බවට පත් කරගන්න. කොහොමද 20 10ක් කරන්නේ? කොහොමද? හරි ලේසි නේද? අපි මේක දෙකෙන් බෙදනවා. එහෙනම් 20 දෙකෙන් බෙදුවාම 10ක් වුණා. එහෙනම් පුතා මේ යට කොටස දෙකෙන් බෙදුවා නම් අපිට සිද්ධ වෙනවා උඩ කොටසත් දෙකෙන් බෙදන්න. එහෙනම් 6 දෙකෙන් බෙදුවාම 3යි. එහෙනම් පුතා 20න් 6 කියන්නේ 10න් 3 කියන එක. එහෙනම් මේක දශම කරන්න දැන් අපිට පුළුවන් 0.3. එහෙනම් දරුවනේ 20න් 6 කියන්නේ 0.3යි දශම කරන්න. අපි තව ගානක් බලමු. 20න් 14 බලමුකෝ. දැන් මේ 20 අපිට සිද්ධ වෙනවා 10ක් බවට පත් කරගන්න. එහෙනම් 20 දෙකෙන් බෙදනවා. යට කොටස දෙකෙන් බෙදුව නිසා අපි 14ත් දෙකෙන් බෙදනවා.
එතකොට 14 දෙකෙන් බෙදුවහම කීයද? 7යි. එහෙනම් 20න් 14 කියන එකට සමානයි 10න් 7 නේද? එහෙනම් මෙන්න දැන් දශම කරනවා 10න් 7 කියන්නේ 0.7යි. ඔන්න පුතා අපි 20න් පංගුත් දශම බවපත් කරා. මීට කලින් 5න් පංගු දශම කරා. දැන් 20න් පංගු දශම කරා නේද? එහෙනම් හරිම ලේසි දශම කරන්න. තව එකම එක වැදගත් භාගයක් තියෙනවා. අපි ඒකත් පොඩ්ඩක් බලමු. මෙන්න බලන්න දරුවනේ වැදගත් භාගය මොකක්ද? දෙකින් එක. දැන් මේක දශම කරන්න කියලා තියෙනවා. කොහොමද දශම කරන්නේ? ඔව් අපි දන්නවා දශම කරන්න නම් අපිට 10න් පංගු වලට ගන්න ඕන. නේද? 10න් පංගු තමයි දශම කරන්නේ. එහෙනම් දෙක 10ක් කරන්න නම් අපිට සිද්ධ වෙනවා දෙක 5න් ගුණ කරන්න. නේද? එහෙනම් දෙවරක් 5 තමයි 10. එහෙනම් යට කොටස 5න් ගුණ කරන නිසා උඩ කොටසත් මොකද කරන්නේ? 5න් ගුණ කරනවා. එතකොට 1 කරක් 5 5යි. එහෙනම් පුතේ දැන් අපිට දශම කරන්න පුළුවන් 10න් 5. ඒ කියන්නේ 0.5. දරුවනේ මේක හොඳට මතක තියාගන්න. මොකද මේක ගොඩක් වෙලාවට උමනා වෙයි විභාගෙදී. දෙකෙන් එක දශම කරාම උත්තරය 0.5යි. ඉතින් පොඩි ගානක් බලමු. පහකදී ඇති අගයන්ගෙන් විශාලම දශම සංඛ්‍යාව කුමක්ද? හොඳයි. දැන් බලන්නකෝ දරුවනේ මෙතන තියෙන දීලා තියෙන එක. පළවෙනි එක 0.4. ඒක දශම වලින්ම දීලා තියෙන ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි එක 20න් 12. තුන්වෙනි එක 10න් 3. හතරවෙනි එක 5න් 4. පස්වෙනි එක 2න් 1. දැන් මේ තියෙන්නේ භාග ටිකක්. අපිට මේ භාග දශම කරන්න වෙනවා. දැන් අපි බලමු ඉගෙනගත්ත දේවල් මතකද කියලා. හොඳයි. 20න් 12 කොහොමද දශම කරන්නේ? ඔව් මතකයි. අපිට සිද්ධ වෙනවා මේක 10න් පංගු වලට ගන්න. එහෙනම් 20 බෙදනවා 2න් 10යි. එහෙනම් 12ත් බෙදනවා 2න් 12 2න් බෙදුවාම 6යි. එහෙනම් 10න් 6 මේක දශම කරාම 0.6යි. 10න් 3 දශම කරන්න. අනේ හරි ලේසි. 10න් පංගු වලින්මනේ ඉඳලා තියෙන්නේ. අපිට මහන්සි වෙන්න දෙයක් නැහැ. මේක හරීම ලේසියට දශම කරන්න පුළුවන් කොහොමද? 10න් 3යි කියන්නේ 0.3යි. හරි ලේසි. ඊළඟට 5න් 4 මේක අපි දශම කරමුකෝ. 5න් 4 එකපාර දශම කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා මේ 5 10න් පංගු වලට හරවන්න. එහෙනම් 5 2න් ගුණ කරලා තමයි දරුවනේ 10 කරේ. එහෙනම් උඩ 4ත් මොකද කරන්නේ? 2න් ගුණ කරනවා 4 වාරයක් 2 8යි. 10න් 8 ඔන්න දැන් පුළුවන් අපිට මේක 0.8යි කියලා දශම කරන්න. පැහැදිලිද? එගම අවසානයේකට 2න් 1. දැන් නම් මතකයි නේද කොහොමද? 2න් 1 අපි දශම කරනකොට 2 10ක් බවට පත් කරගන්න අපි 5න් ගුණ කරනවා. එහෙනම් උඩත් 5න් ගුණ කරන්න ඕන. එහෙනම් 1 කරක් 5 5යි. එහෙනම් මේක දශම කරාම 10න් 5 ඒ කියන්නේ 0.5යි. ඔන්න දරුවනේ දැන් අපි ගාව දීපු ටිකේ ඔක්කොම දශම කරලා තියෙනවා. එහෙනම් දැන් එතනින් තියෙන ලොකුම දශම ස්ථානය මොකද්ද? මෙන්න තියෙනවා උත්තරේ 0.8. ඒ කියන්නේ 5න් 4. පැහැදිලි නේද? එහෙනම් අපිට ලැබෙන විශාල මාර්ගය තමයි මේක. දැන් මේ ගාන හරියට හදාගන්න පුළුවන් කියන්නේ ඔයාලට ඕනෑම භාග සංඛ්‍යාවක් දුන්නාම පහ වසරේ සිලබස් එක ඇතුලේ ඒක දශම කරන්න ඔයාලට පුළුවන්. එහෙනම් කිසිම බය වෙන්න දෙයක් නැහැ. හොඳයි. එහෙනම් මේ වගේ තා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට ඒක මට ඉදිරිපත් කරන්න.